ඉතින් අද දවසේ විශේෂයෙන් අපි බලන්න යන්නේ මේ පිස පොතේ 5 වෙනි පරිච්ඡේදයේම කොටසක් තමයි. හේතුව දේව දරුවාගේ පිරිසුදුකම කියන මාතෘකාව ඔස්සේ තමයි අපි කරුණු කාරණා දවසේ තවදුරටත් පැහැදිලි කරගන්න අපි බලාපොරොත්තු වෙන්නේ. දෙවනිස් අපි දේව ලියවිල්ලේ විශේෂයෙන් එපිස පොතේ ඒ 5 වෙනි පරිච්ඡේදය බයිබලයේ අලුත් ගිවිසුම තුල තිබෙන එපිස පොත 5 වෙනි පරිච්ඡේදය අපි අද දවසේ මෙලෙසින් බලන්නට යනවා. ඒකේ දෙවන වචනේ ඉඳලා අපි පහළට බලන්නට යනවා. ශුද්ධ ලියවිල්ලේ ක්‍රිස්තුස් වහන්සේ නුඹලාට ප්‍රේම කොට මිහිරි සුවඳක් පිණිස දෙවියන් වහන්සේට සුවඳක්ද යාගයක්ද කොට අප වෙනුවට තමන්ම පාවා දුන්නාක් මෙන් නුඹලාත් ප්‍රේමයෙන් හැසිරියල්. ඉතා කදිම ඉතා අනර්ග වචනයක් මේ වචනේ. අපි කොයි විදිහේ අයවල් වෙන්න ඕන? අපේ හැසිරීම මෙතන කියන ඉතා වැදගත් වෙනවා මේ පාඩම තුල. අපේ හැසිරීම ගැන දෙවියන් වහන්සේ විශේෂයෙන් සඳහන් කරනවා. එහෙනම් අපි විශේෂයෙන් දේව දරුවන් හැටියට ක්‍රිස්තුස් වහන්සේ හඳුනාගත්තා වූ ක්‍රිස්තුස් වහන්සේ තුල වෙසෙන උන්වහන්සේ අනුගමනය කරන දේව දරුවන් වශයෙන් අපි අපේ හැසිරීම ගැන ඉතාමත්ම කල්පනාකාරීව අවබෝධයක් ඇතුව අපි ජීවත් වෙන්න ඕන. එතෙන්දී උන්වහන්සේ සඳහන් කරනවා දෙවන පදයේ තුල ක්‍රිස්තුස් වහන්සේ නුඹලාට ප්‍රේම කොට. ක්‍රිස්තුස් වහන්සේගේ හැසිරීම තුල නැත්තම් ක්‍රිස්තුස් වහන්සේ කර ක්‍රියාව අප උදෙසා මේ වචනේ කියනවා ඊටාම ප්‍රේමණීයව තිබුණා කියලා. බොහොම පැහැදිලිව. ක්‍රිස්තුස් වහන්සේ නුඹලාට ප්‍රේම කොට. එහෙනම් ක්‍රිස්තුස් වහන්සේ අපට ගොඩක් ප්‍රේම කරා. ඔබ දන්නවා ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය ගැන කිව්වහම ගොඩක් වචන තිබෙනවා, ගොඩක් අදහස් තිබෙනවා. ඒක ජාතක පුත්‍රයා දෙන තරම් ලෝකෙට ප්‍රේම කරා කියලා දෙවියන් වහන්සේම කියනවා. ඉතින් එච්චර ලොකු ප්‍රේමයක්, එච්චර විශාල ප්‍රේමයක්. ක්‍රිස්තුස් වහන්සේ සැබවින්ම ඔබට මට සැබෑ ආදරයක් තිබෙනවා. මිනිස්සුන්ගේ ආදරය වෙනස් වෙන්න පුළුවන්. මිනිස්සු මිනිසෙකුට ආදරය කරන්න පුළුවන් ඔහුගේ කටහඬ අහලා, ඔහුගේ රුව දැකලා, ඔහුගේ ධනය දැකලා, ඔහුගේ හැකියාව දැකලා, ඔහුගේ වත්පොහසත්කම් දැකලා සමහර වෙලාවට ඒ ඔස්සේ ආදර ප්‍රකාශයන් ආදරය කරන්න පුළුවන්. ඒව නැති වෙනකොට ඒ ආදරයක් නැතුව යන්න පුළුවන්. ක්‍රිස්තුස් වහන්සේ එසේ නොවේ. උන්වහන්සේගේ ප්‍රේමය ඊට අනර්ග ප්‍රේමයක් ඇත්තටම. උන්වහන්සේගේ ප්‍රේමය අනර්ග. උන්වහන්සේ අපේ පිටාස්තරේ බලලා අපට ප්‍රේම කරනවා නොවේ ඇත්තටම. උන්වහන්සේ අපේ පිටාස්තරේ බලලා අපි හොඳ නිසා හෝ අපේ තියෙන හැකියාවන් නිසා ප්‍රේම කරනවා නොවේ. උන්වහන්සේ අවංකව ඔබට මට උන්වහන්සේ සැබවින් ප්‍රේම කරන දෙවියන් වහන්සේ. ඉතින් උන්වහන්සේගේ ලියවිල්ලේ කියන පරිදි ඒ මිහිරි සුවඳක් පිණිස දෙවියන් වහන්සේට පූජාවක්. මිහිරි සුවඳක්. ඉතින් අපට කොච්චර උන්වහන්සේ ප්‍රේම කරාද? පෞකාර මිනිසයන්ට උන්වහන්සේ ප්‍රේම කරමින් ඒ මිනිසයන්ගේ පාපය උදෙසා උන්වහන්සේ ඊට අනර්ග පූජාවක් වුණා කියලා මේ වචනේ කියන මිහිරි සුවඳක්. මිහිරි සුවඳක්. බලන්න උන්වහන්සේ කොච්චර මිහිරි සුවඳක් වුණාද? හරියට කුරුඳු ගහක කුරුඳු පොතු සූරනකොට හූරන්න තැලෙන්න ඒකකින් සුවඳක්. ඒකේ සුවඳක් එන්නේ. දැන් ක්‍රිස්තුස් වහන්සේ අපි උදෙසා එදා කල්වාරි කුරුසේ ජීවිතේ පූජා කරනකොට උන්වහන්සේ කොයිතරම් ඒව ඉවසගෙන ඒව දරාගෙන උන්වහන්සේ හැසිරුණාද සෙනෙවත්. බලන්න උන්වහන්සේගේ පාපයක් උදෙසා නොවේ අපේ පාපය උදෙසා යේසුස් වහන්සේ තමන්ගේ ජීවිතයේ කුරුසේ පූජා කරන වෙලාවේ උන්වහන්සේට මොනවද නොකියන්න තිබුණේ ඇත්තට? දොස් කියන්න තිබුණා, බනින්න තිබුණා, අවලාද කරන්න තිබුණා, විවිධ දෝෂාරෝපණයන් කරන්න තිබුණා. එහෙම කරන්නේ නැතුව උන්වහන්සේ ඊ타ත්ම අනක්සේ මිහිරි සුවඳක් උන්වහන්සේ මිහිරි සුවඳක් ලෙස උන්වහන්සේගේ ජීවිතය ප්‍රකාශ වුණා. ඊට පස්සේ අප වෙනුවට තමන්ම පාවා දුන්නාක් මෙන් අප වෙනුවට ඇත්තට මේ කුරුස්සේ යන ගහන්න ඕන අපිවා. මොකද පව් කරේ අපිනේ. අප වෙනුවට ක්‍රිස්තුස් වහන්සේ පූජාවක් වෙන්න දෙවියන් වහන්සේ සැලැස්සුවා. අප වෙනුවට සෙනෙවා. මේ පව් කරේ අපි තුලයි වරද තිබුණේ.
ඒ දඬුවම ලබන්න ඕන අපි. නමුත් ක්‍රිස්තුස් වහන්සේ අපිට ආදරේ සෙනෙවා. ක්‍රිස්තුස් වහන්සේ අපිට ආදරේ. උන්වහන්සේ කැමති වුණා මේ දඬුවම් අපි ලබනවට විශේෂයෙන්. අපි දඬුවම් ලබනවට උන්වහන්සේ කැමති වුණේ නැහැ. එනිසා අපි ලබන්න ඕන දඬුවම උන්වහන්සේ අරගෙන උන්වහන්සේ දඬුවම විඳ පාපේ දඬුවම. පාපේ දඬුවම ලේසි උනේ නැහැ. ඊටාම කුරිරු ලෙස උන්වහන්සේට විවිධ පහරවල්, විවිධ අපහාසයන්, විවිධ නින්දාවන්, විවිධ චෝදනාවන්, විවිධ දේවල් කුරුසේදී උන්වහන්සේට සබවින විඳින්න සිද්ධ වුණා. අවසානයේ මරණය පවා ගෙන දුන්න අපේ පාපේ බරපතලකම. මරණය, නින්දාව, අපහාසය මොන දේවල් යේසුස් වහන්සේට ඒ දවසේ උන්වහන්සේට විඳින්න සිද්ධ වුණා. ඉතින් අපේ ඒ පාපේ උන්වහන්සේ අප වෙනුවට අරගෙන ප්‍රේමය එසේ උන්වහන්සේ හැසිරුණා ලෙස උන්වහන්සේ කියනවා. උන්වහන්සේ අප උදෙසා එලෙස ප්‍රේම කරමින් අපේ පාප බර උසුලාගෙන ක්‍රියා කරාත් මෙන් නුඹලාත් ප්‍රේමයෙන් හැසිරියල්ලා. අපිට කියන්න දෙවියන්වහන්සේ කොයි වගේද ජීවත් වෙන්න ඕන, කොයි වගේද අපි හැසිරෙන්න ඕන කියලා දෙන ඒක හරි වැදගත් දෙයක්. මේ දේව දරුවන්ගේ හැසිරීම කියන්නේ ඉතාමත්ම අනර්ග දෙයක් සෙනෙවා. හැසිරීම ඉතා වැදගත්. දැන් අපි දන්න ඉස්කෝලේ යන ළමයින්ගේ තියෙන හැසිරීම ගැන නේද? හැසිරීම ගැන සඳහන් වෙන මොහොගේ හැසිරීම හොඳ නැත කියයි නේද? හැසිරීමේ ප්‍රශ්න තියෙනවා කියයි. හැසිරීම ඉතාමත් බලපෑමක් ඇති කරනවා. එනිසා අපේ ජීවිතයේ හැසිරීම කියන්නේ හරියටම තබා ගන්න ඕන දෙයක්. කොයි විදිහටද අපි හැසිරෙන්න ඕන? කීතුණුවන් හැටියට, දේව දරුවන් හැටියට අපි කොයි විදිහට අපේ ජීවිතේ අපේ හැසිරීම තියෙන්න ඕනද කියලා අපි බලන්න යනවා මෙතෙන් පටන්. මේ තුන්වෙනි වචනේ සඳහන් කරනවා නොමොත් වෛශ්‍යාකමද, සියලු ආකාර අපවිත්‍රකම හෝ තෘෂ්ණාවද නුඹලා අතරේ සඳහන් කරන්න පමණවත් එපාය. එය ශුද්ධවන්තයන්ට නුසුදුසුය. මෙන්න මේවා අපි කරන්න හොඳ නැහැ. මේවා නරක වැඩ. මේවා ගැන සඳහන් කරන්නවත් කතා කරනවත් ඉඩ තියාගන්න එපා කියලා. එනිසා මෙතන කියන වැරදි කිහිපයක්. අපි දකින මේ වැරදි කිහිපය මෙතන උන්වහන්සේ කියන මේ වැරදි, මේ කියවුව, මේ පස්වෙනි පාඩයේ තුන්වෙනි වචනේ කියවුව මේ දේවල් අපිට කරන්න එපා කියලා දෙවියන්වහන්සේ කියන ගොඩට අයිති වෙනවා. මේව කරන්න එපා. ගොඩක් මේවා සිද්ධ වෙනවා. වෛශ්‍යාකම, මේ වගේ අපවිත්‍රකම් නේද? කොච්චර සිද්ධ වෙනවද මේ? ඒ වගේම විශේෂයෙන් තෘෂ්ණාව, තණ්හාව නේද? ඒ වගේ දේවල් අපට ගැලපෙන්නේ නැහැ ඇත්තටම. ඒ වගේ දේවල් අපට සුදුසු නැහැ කියලා තිබෙනවා. එහෙම හැසිරෙන්න අපි යුතු නැහැ කියනවා. අපි දේව දරුවා ලෙස එහෙම හැසිරෙන්න බෑ. ඒ සඳහන් කර තියෙන පාපතර ජීවිතයක් අපට ගත කරන්න දැන් ආйти නැහැ. ඒවට උන්වහන්සේ දඬුවම් විඳලා ඉවර නිසා. ඒව නැවත අපි කරනවා නම් දෙවන වර උන්වහන්සේ කුරුස යන ගානවා සමානයි. නැවතත් යේසුස් වහන්සේට දුක් වේදනා දෙනවා සමානයි. දැන් ඔබ දැනගන්නවා මේ අපි නොකර යුතු දේවල් කියලා ඔබ දැනගන්න බෑ. මේ දැනගත්තාට පස්සේ ඔබ වරදක් කරන එක එච්චර හොඳ දෙයක් නෙවෙයි. නොදැන මිනිස්සු මේව කරනවා ඇති. සමාජයේ ලෝකේ උන්වහන්සේ නොදැනුගත්තු මිනිස්සු මේ කියපු මේ වරදවල්, මේ පාපවල් කියන දේවල් කරනවා ඇති. නොදැන කරන වාරදට උන්වහන්සේ සමාව දෙනවා. අපි දැන පව් කරන්න හොඳ නැහැ. දැන වැරදි කරන්න හොඳ නැහැ කියලා උන්වහන්සේ කියනවා. ඉතින් ඒක නිසා මේ රාත්‍රියේ අපට දෙවියන් වහන්සේ බොහොම පැහැදිලිව කියනවා අපි නොකර යුතු කාරණා, නොකොට යුතු කාරණා. කරන්න හොඳ නැති දේවල් මේව කියලා දෙවියන් වහන්සේ කියනවා. අපි මේව අසනවා, මේව අපි ඉගෙන ගන්නවා. අපි ඇත්තට මේව පිළිපදින්නත් අවශ්‍යයි. මේව පිළිපදින්න අවශ්‍යයි. කොච්චර යහපත් දෙයක් සිද්ධ වෙන්න යනවද මේව අපි නොකර ඉන්නවා නම් ඇත්තට. අපේ හැසිරීම කොච්චර හොඳයිද ඇත්තටම. මේ කියපු පාප අපි නොකර ඉන්නවා නම් ඔබේ මගේ හැසිරීම ගැන දෙවියන්වහන්සේ සතුටු වෙනවා. ඒ නිසා මෙතන තවත් කිහිපයක් කියනවා. ඒ වගේම මේව ශුද්ධවන්තයන් නොසුදුසු කාරණා හැටියට 4 වෙනි පදෙත් කියනවා කැතකමද, මෝඩ කතාද, නීච කවටකම්ද යන මේවා නුසුදුසියා. මොනවද? පැහැදිලිව උන්වහන්සේ සඳහන් කරනවා මේ කැතකම්,
ඒකේ මෝඩ කතාවල්, නීච කවටකම් මේවා හරියට සමාජය තුල තිබෙන දේවල් අපිට දකින්න. මෝඩකම්, නීච කවටකම්. ඒවා දෙවියන් වහන්සේ අනුමත කරපු දේවල් නෙමෙයි. පිරිසුදු ජීවිතයක් කිලිටු වෙන දේවල් මේවා. ඒ නිසා මේ වගේ මේ දේවල් අපි අපේ ජීවිතෙන් අයින් කරන්න ඕන. මේවා අපි බලන්න ඕන. මේ වචනේ දකින්නකොට සෝදිසි කර බලන්න ඕන මේවා මා තුල තිබෙනවද කියලා ඇත්තට. මේවා අපි තුල තිබෙනවා නම් මේවෙන් අපි ඉවත් වෙන්න ඕන ඇත්තට. මේවා දෙවියන් වහන්සේ අකමැති දේවල්. අපේ ජීවිතේ අපේ යහපත් පැවැත්මට මේක බලපාන. කොයිතරම් දුර බලපානවද කියලා අපි බලන්න යනවා. තවත් පහළට බලාගෙන යනකොට අපිට තිබෙනවා ඒවා අපට සුදුසු දේවල් නෙමෙයි. ඒවා නොව සුති කිරීම පාත්වාපල්. අපි සුති කරන්න ඕනේ ඒවා නොකර. ඒ කවටකම් කිරීම, මෝඩ කතාවන්, ඒ වගේම නුසුදුසු දේවල් ඒවා අපි අයින් කළා. අපි ස්තුති කරන්න ඕන දෙවියන් වහන්සේට. උන්වහන්සේ කියන ස්තුති කරන්න ඕන. පස්වෙනි වචනේ කියන මක්නිසාද වෛශ්‍යාකම් කරන්නෙක්වත් අපවිත්‍ර තැනැත්තෙකුටවත් රූප වදින්නෙකු ලෝභයෙකුටවත් ක්‍රිස්තුස් වහන්සේගේ ද දෙවියන් වහන්සේගේද රාජ්‍යයේ උරුමයක් නොලබෙන බව නුඹලාට සහතික ලෙස දැන සිටියාහුය. සහතික ලෙස කියන. සහතික ලෙස මේ කරුණු කාරණා ටික කියනවා මේව කරන්න එපා කියලා. මේව කරොත් අපිට උන්වහන්සේගේ රාජ්‍යයේ යම්කිසි උරුමයක් අපිට තිබෙන සෙනඟක්. දරුවෝ වුණාම අපි උරුමකාරයෝ. එහෙනම් අපේ උරුමයට බාධාවක් වෙනවා. උරුමය ලබා ගැනීමට ඒ සදාකාල උරුමය ලබා ගැනීමට අපිට බාධා ඇති කරන ක්‍රියාවල් තමයි මේ සඳහන් වෙන්නේ. බාධා ඇති කරන ක්‍රියාව. ඒක නිසා ඊට වටින දෙයක් දෙවියන් වහන්සේ ඔබට සූදානම් කරලා තිබෙනවා. ඔබේ ජීවිතේ ඊටාම වටිනා දෙයක් සූදානම් කරලා තිබෙනවා. ඒ ඊටාම මිල කළ නොහැකි වටිනා වූ දෙය ඒ තෑග්ග ලබන්ට ඔබගේ හැසිරීම, ඔබගේ ක්‍රියාකලාපය ඊටාමත්ම වැදගත් වෙනවා මේ දේ වචනේ කියන පරිදි. ඉතින් ඒක නිසා විශේෂයෙන් සැබවින්ම මෙතන කියනවා විශේෂයෙන් මේ කරුණු කාරණා ගණනාවකින් එක බැලුවාම මේවෙන් අපි නිදහස් වෙන්න ඕන ඇත්තට. දැන් මේ වෙයි සමහර වෙලාවට අපි මේක කරන්න වෙන්න බල අපි ආක්ෂා කරන්න ස්වාමීනි මට අනුකම්පා කරන්න. පසුතැවිලි වෙලා. අපි තීරණයක් ගන්න ඕන අපේ ජීවිතේ මම මේව කරන්නේ. මට ලොකු වටිනාකමක් ඔබ දෙන්න තීරණය කළා තිබෙනවා. මට ලබා දෙන්න යන වටින දෙයට මේක බාධාවක් වෙනවා. මේ කරුණු ටික. උනාසේ පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා. පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා. ඉතින් ඒක නිසා අපේ ඒ ලබන්න යන ඒ වටිනා වූ ආශිර්වාදයට මේ බාධා ඇති කරන මෙවන් ක්‍රියාවන් අපේ ජීවිතෙන් අපි අයින් කරන්න ඕන සහෝදර සහෝදරි. ඔබ හොඳින් ඔබේ ජීවිතය සෝදිසි කර ඔබ ගැන ඔබ ස්වයං විවේචනයක් කරලා බලන්න ඔබ ගැනම මේවා මා තුළ තිබෙනවා. මේ දේ වචනේ දේව ලියවිල්ලේ බයිබලයේ සඳහන් වන මේ නුසුදුසු කියන දේවල් මා තුළින් සිදු වෙනවද දැනුවත් හෝ නොදැනුවත්? මේවට මං ඇදී ගිහිල්ලා තිබෙනවද? මේවා තාම නිදහස් නොවි මේ වගේ දේවල් තාම කර මං ජීවත් වෙනවද? ඒක අපවිත්‍රකමක් එතකොට. ඒක කිලිටිකමක්. ඒක උන්වහන්සේ රිදවන වේදනා දෙන සහ ඔබගේ සදාතනික උරුමයට බලපාන කාරණයක් බවට එනම් මේ කියපු කාරණා ඇත්තටම බලපාන. ඇත්තම බලපාන. ඒ නිසා අපි ප්‍රවේශම් වෙන්න ඕන. අපේ හැසිරීමේදී අපි තාම කල්පනාකාරීව හැසිරෙන්න ඕන. මේ ලෝකයේ මිනිස්සු හැසිරෙන වගේ හැසිරෙන්න බෑ. මේ සමාජයේ ලෝකයේ මිනිස්සුන්ට ඕන දෙයක් කරන්න පුළුවන් සමහර වෙලාවට. ඕන දෙයක් කරන්න අපිට එහෙම හැමදේම කරන්න බෑ. දකින දේ අපිට හිතෙන දේ කරන්න බෑ සෙනෙමත්. අපි දේව දරුකමට ඇතුළු වුණාට පස්සේ, දේව දරුවන් වුණාට පස්සේ අපිට හිතෙන දේවල් කරන්න බෑ. අපිට දෙවියන් වහන්සේ ඒ කියා ඇති ඒ ධර්මිෂ්ඨ ජීවිතය අපි ගත කරන්න ඕන. ඒ සුද්ධ ජීවිතය, ඒ පවිත්‍ර ජීවිතය අපි ගත කරන්න ඕන. මොකද උන්වහන්සේ ශුද්ධව සිටින්නාක් මෙන්ම උන්වහන්සේ කෙන අපි ශුද්ධව සිටපල්ලා කියලා තිබෙනවා. උන්වහන්සේ ශුද්ධව කොහොමද හිටියේ? උන්වහන්සේ මේ දේවල් එකක්වත් කරේ නැහැ. යේසුස් වහන්සේගේ චරිතය තුල බැලුවාම උන්වහන්සේගේ අවුරුදු 33 කාලේ බැලුවාම මේ කියන මේ පාප ලිස්ට් එකට උන්වහන්සේ හසු වුණේ නැහැ. කෙනෙක් කියන්න පුළුවන්, හිතන්න පුළුවන් එහෙම ජීවත් වෙන්න පුළුවන්ද කියලා. ඇත්තටම පුළුවන්. එහෙම
ඒවා අයින් කළා ඒවා ඈත් කළා ඒවෙන් තොරව ජීවත් වෙන බැරි කමක් නැහැ අතන. උන්වහන්සේ බැරි දෙයක් කරන්න කියලා අපිට කවදාවත් කියන්නේ නැහැ. උන්වහන්සේ කරන මගේ උසට මහතට ගොඩ නැගෙන මගේ තිබුණු සිතම නුඹලා තුල තිබේවා කියලා කියන ඒවා බැරි දේවල් නෙමෙයි. ඒවා ස්වර්ගයේ ගිහිල්ලා එසේ ජීවත් වෙන්න කියනවා නෙමෙයි දෙවියන් වහන්සේ. මේ පොළවේදී ජීවත් වෙලා පෙන්නන්න ඕන උන්වහන්සේ. මේ පොළවේදී මේ ලෝකේදී මේ අධර්මිෂ්ඨකම් මේ පාපිෂ්ඨ ක්‍රියා අතහැරලා ජීවත් වෙලා පෙන්නන්න ඕන. එතකොට තමයි ඒ ජීවිතය දැක දෙවියන් වහන්සේ සතුටු වෙලා ඔබට අවකාශයක් ස්වර්ගයේ සාදා දෙන්න සදාකාල ජීවනයේ පිණිස ජීවත් වෙන්න. ඒකේ විපාකය අපට ස්වර්ගයේ දකින්න ලැබෙනවා. ඔබේ හැසිරීමේ යහපත්කමේ ප්‍රතිඵලය ස්වර්ගයේ ඔබට භුක්ති විඳින්න ආශිර්වාදයක් දෙවියන් වහන්සේ විශේෂයෙන් තබලා තියෙන සෙනෙමන්. ඉතින් ඒක නිසා අපි අපේ ජීවිතේ විශේෂයෙන් මේ කරුණ ගැන මහා මොහොතක් අපි අවධානය යොමු කරමු. මේ කරුණ ගැන ඔබ නැවත නැවත බලන්න ඔබගේ ශුද්ධ ලියවිල්ලේ ඒ බයිබලයේ එපිස පොතේ 5 වෙනි පරිච්ඡේදයේ දෙවන වචනේ ඉඳලා 15ට ඔබ නැවත නැවත කියවන්න. නැවත නැවත සෝදිස්සි කර බලන්න. මේ දේවලුත් එක්ක ඔබේ ජීවිතේ ගලපලා බලන්න. මේ කාරණා මාර්ගා මොකක් හරි තියෙනවද? පොඩ්ඩක් හරි තියෙනවද? මේවට අපි යොමු වෙනවද? කියලා අපි අපේ ජීවිතය තුලින් සෝදිස්සි කර බලන්න ඕන. සෝදිස්සි කර බලන්න ඕන. එසේ බලා ඔබේ ජීවිතය ගැන ඔබ තීරණයක් ගන්න වෙන කවුරුත් නෙමෙයි. ඔබේ ජීවිතය ගැන ඔබම තීරණයක් ගන්නට උන්වහන්සේ කියන පරිදි මම ජීවත් වෙන්න ඕන කියන තීරණය ඔබ ගන්න ඕන. දේව ලීවිල් අපට ලොකු මඟ පෙන්වීමක් ලබා දෙනවා සාර්ථක ජීවිතයකට යන්න, පිරිසුදු ජීවිතයකට යන්න, පිරිසුදු හැසිරීමක හැසිරෙන්න දෙවියන් වහන්සේ අපට උගන්වනවා. උන්වහන්සේ අපේ ගුරුවරයා. එනිසා මේ රාත්‍රියේ අපි යාඥා කරමු දෙවියන් වහන්සේට මේ කාර්යය බාර කළා. හලෙලූයා. ස්වාමීනි ඔබට ස්තුති වේවා දෙවිඳුනේ මේ රාත්‍රියේ ස්වාමීනි ඔබගේ වචනයත් එක්ක අපි සම්බන්ධ වෙලා ස්වාමීන් වහන්සේ සිටින මේ වෙලාවේ ඔබ වහන්සේ අපට කියා දෙන මේ දේව දරුවාගේ පිරිසුදු ජීවිතය කියන ස්වාමීනි මේ මාතෘකාව ඔස්සේ ස්වාමීනි අපේ ඒ හැසිරීම කොයි වගේ තිබෙන්න ඕනද කියන එක ඔබ වහන්සේ පැහැදිලි කරා. ඒ ගැන අපි ස්තුතිවන්ත වෙනවා. ඒ ආකාරයෙන් අපට ජීවත් වෙන්න අපි ඔබගේම කරුණාව ඉල්ලනවා ස්වාමීනි. මන්ද අපිට අපේ දුර්වල මිනිස්යන් සමානලට අපේ දුර්වලකම් සමාන වෙලාවට මේ කියන කාරණා අපි තුල තිබෙනවද? ඒවට ඔබ වහන්සේ දවසේ මේ වචනයත් එක්ක අපට ශක්තිය දෙන්න ස්වාමීනි. ඒව නොකර සිටින්න ස්වාමීනි. එවැනි පාප ජීවිතයක් දිනවට කමා කරන ස්වාමීනි. වෙලෙවලි සෝදලා ශුද්ධ ජීවිතයක් ගත කරන්න අපි එකිනෙකාට ශක්තිය කරුණාව මේ රාත්‍රිය ලබා දෙන්න කියලා මම විශේෂයෙන් යාඥා කරනවා. මන්ද ස්වාමීනි අපට මේ ඔබ වහන්සේ ලබා දෙන ඔබගේ රාජ්‍ය උරුමය ලබන්නට ස්වාමීනි මේ දේවල් වලින් අපි ඈත් විය යුතුයි. මේව නොකර සිටිය යුතුයි. මේවෙන් අපි වෙන් විය යුතුයි කියලා ඔබ වහන්සේ පැහැදිලිව කියන නිසා දැන් මම ආශිර්වාද කරන එසේ හැම කෙනෙකුටම ජීවත් වෙන්න මේ රාත්‍රිය ඔබගේ දිව්‍ය කරුණාව ලැබේවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම නාමයෙන් නිසා. හොඳයි මේ රාත්‍රිය හැමෝටම සුබ රාත්‍රියක් වේවා. ඔබ හැමෝටම ආශිර්වාද වේවා. යේසු පීඨ